Right, now we are going to discuss this homework regarding direct speech, turning direct speech into reported speech. This one is about turning simple present tense into simple past tense. Then the present tense වලින් තියෙනවා past tense වලට verb එක හරවනවා කියලා අපි දන්නවා. මොකද අපි ඔකට කියන්නේ tense back shift කරනවා කියලා අපි ඔකට කියන්නේ. Right. So the first one was I live in Gaul. Then I live in Gaul කියලා කියන කෙනෙක් මෙතන දීලා නැහැ මේ question එකේ. ඒක ඔයාලට කැමති කෙනෙක් දාන්න පුළුවන්. ඔයාලට පුළුවන් name එකක් දාලා එයා කිව්වා විදිහට දාන්න. ඕනනම් Kavit said. Kavit said. ඒක ඔයාලට අතින් දාන්න පුළුවන්. Kavit said he lived in Gaul. ඒ වගේ හදන්න පුළුවන්. right? අපි ඊළඟ එකේ නම් continue කරා යමු. He works in a bank. ඔහු වැඩ කරන්නේ බැංකුවක. එතකොට ඕක කියලා තියෙන්නේ වෙන කෙනෙක්. දැන් මම කියන වචනෙන් නෙමෙයි මේ කියලා තියෙන්නේ වෙන කෙනෙක් මේ කියලා තියෙන්නේ. right? He works in a bank. දැන් මේ කියන්නේ ඔහු වැඩ කරනවා බැංකුවක. ඒ කියන්නේ මේ වෙන කෙනෙක් කියපු කතාවක්. මේක ගෑනු කෙනෙක් කියපු කතාවක් වෙන්න පුළුවන්. වගේ යාළුවා කියපු කතාවක් වෙන්න පුළුවන්. තව පිරිමි කෙනෙක්ම කියපු කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මේක පොයින්ට් වෙන්නේ වෙන කෙනෙක් දිහාවට. මෙයා දැන් මේ කියන කතාව කියන කෙනාත් කියන්නේ වෙන කෙනෙක් ගැන. ඒක තේරෙනව නේද? දැන් හිතන්න මේක කියන්නේ නිපුන් කියලා. දැන් මේ කතාව කියන්නේ නිපුන් කියලා හිතන්න. එතකොට නිපුන් මේ ඔහු කියලා හඳුන්වන්නේ නිපුන්වමද නැත්නම් වෙන කෙනෙක්වද යශේ? වෙන කෙනෙක්ව. අන්න ඒක අපි ඔළුවේ තියාගන්න ඕනේ මේක report කරද්දි. right? එයාවම හඳුන්වනවා නම් he කියන එක නැතුව එයාට පුළුවන් I කියන එක ගන්න. ඒ වගේම works වෙනුවට work කියන එක ගන්න. තේරුණාද? එතකොට දැන් මෙතන he works කියන්නේ එයා ගැනම නෙවෙයි කියන්නේ. අපි ගාමු මෙතන නිපුන් කියනවා. නිපුන් said. නිපුන් කිව්වා. නිපුන් said. නිපුන් said that අවශ්‍ය නම් දාන්න පුළුවන්. අවශ්‍ය නම් නොදා ඉන්න පුළුවන්. ඔහු කියන වචනේ එතකොට වෙනස් කරන්න ඕනද වෙන කෙනෙක් ගැන කියද්දි? ඒ කියන්නේ මේක යොමු වෙන්නේත් ඔයාටවත් කතාව කියපු කෙනාටවත් නෙවෙයි නම් ඒ pronoun එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපි heම තමයි දාන්නේ. He worked. works කියන එක බලන්න. past tense උනහම worked in a bank එහෙමම දානවා. in a bank. මේක හරි නේද? Yes, sir. right. ඊට පස්සේ බලන්න දෙවැනි එක. sorry තුන්වෙනි එක. Jehan doesn't like ice cream. Jehan ice cream වලට කැමති නැහැ. කොහොමද ඔක අපි reported speech වලින් කියන්නේ? දැන් මේක කියන කතාව කියන්නේ කවුද? ඔයා මුලින්ම හදන්න. කවුද මේක කියන්නේ? Jehan. Jehan නෙවෙයි කියන්නේ. කතාව කියන්නේ වෙන කෙනෙක්. Jehan ගැනයි කියන්නේ. එයා. හිතන්න මේක කියන්නේ සුපුන්. සුපුන් කියන්නේ Jehan ගැන. තේරෙනවද? Jehan කියන වචනයෙන්ම කතා කරන්නේ නැහනේ. Jehan පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ මම කියන වචනේනේ. නේද? එතකොට මේ Jehan ගැන කතා කරන්නේ වෙන කෙනෙක්. Jehan ice cream වලට කැමති නැහැ කියලා කියන්නේ වෙන කෙනෙක්. අපි ගමු ඇය කියලා. ඔන්න ඇය කිව්වා she said ඇය කිව්වා Jehan ice cream වලට කැමති උනේ නැහැ කියලා. Jehan doesn't like වලට මොකද්ද වෙන්නේ? didn't like does එක did වෙනවා. එතකොට not එක හැමම දැම්මහම didn't like. එතකොට like කියන එක වෙනස් කරන්න ඕනේද? No, sir. නෑ, මොකද අපි does එක did කරානේ. එතකොට past tense උනා. එච්චරයි කරන්න ඕනේ. right? didn't like ice cream. didn't like ice cream. She said Jehan didn't like ice cream. එච්චරයි. I don't have a computer. මට computer එකක් නැහැ. දැන් ඕක කියන්නේ වෙන කෙනෙක් නේ? මේක කියන කෙනෙක් ඔයා හදන්න. ඔහු හරි අය හරි නැත්නම් නමක් දාලා. Ashen said that I didn't have a computer. Ashen said එක හරි that එකත් ඕනනම් අපි දාමු. එතකොට I කියන pronoun එකට මොකද්ද වෙන්න ඕනේ? Ashen කියන්නේ එයා ගැනමනේ. එතකොට අපිට Ashen වෙන්නේ ඔහු නේද? he I එක he වෙන්න ඕනේ. he don't have එක didn't have වෙන්න ඕනේ. didn't have a computer. දැන් තේරෙනව නේද වෙනස් වෙන්න ඕන තැන්? මේ pronoun එක he වෙන්න ඕනේ. දැන් මෙතන he කියලා තියුණොත් ඒක වෙනස් වෙනවද? No, sir. නෑ. I හරි you හරි we හරි ඒ වගේ දෙයක් තියුණොත් තමයි වෙනස් වෙන්නේ. right. මේක හදා ගන්න වැරදිච්ච තැන. don't have එක didn't have උනා. doesn't like එක didn't like උනා. ඒ වගේ. right.
they never arrive on time. ඔවුන් කවදාවත් වෙලාවට එන්නේ නැහැ. arrive කියන්නේ පැමිණෙනවා කියන එකනේ. they never arrive. කවදාවත් පැමිණෙන්නේ නැහැ. on time කියන්නේ වෙලාවටම. කොහොමද කියන්නේ? දැන් මේක කවුද කියන්නේ? මුලින්ම හදන්නකො කවුද මේක කියන්නේ? He said. he said. අවශ්‍ය නම් that දාන නැත්නම් අවශ්‍ය නැහැ. he said they කියන pronoun එක වෙනස් කරන්න එපා. ඒකල කියන්නේ වෙනම කෙනෙක් ගැනනේ. ඔයා ගැනවත් කතාව කියන කෙනා ගැනවත් නෙවෙයි නම් ඔයා ඒක වෙනස් කරන්නේ නැහැ. he said they never arrive කියන එක මොකද්ද වෙන්නේ? arrived on time. he said they never arrived on time. සරලයි. we usually meet friends at the weekend. අපි සාමාන්‍යයෙන් යාළුවෝ හම්බ වෙනවා weekend එකේදී. කවුද මේක කියන්නේ? අපි කිව්වා. අපි කියන්නේ දැන් මේ කියන කෙනෙක් බහුවචනයක් වෙන්න එපා. ඒකට කවුද කියන්නේ? ඕනනම් අපි කියන එකම ගන්න පුළුවන්. අපි කිව්වා අපි සාමාන්‍යයෙන් යාළුවෝ හම්බෙන්නේ සතියන්තයේ කියලා. අපි කියපු එකක්ම අපිට රිපෝට් කරන්න පුළුවන් නේද? අපි කියපු එකක්ම අපිට කාට හරි තව ගිහලා කියන්න පුළුවන්. මම එදා කිව්වා මෙන්න මෙහෙම කියලා. ඔයාම කියපු දේ ඔයාම රිපෝට් කරනවා. අපිම කියපු දේ අපිම රිපෝට් කරනවා වගේ. එහෙම කරන්නත් පුළුවන් ඕනනම්. එහෙම නැත්නම් අපි වෙන බහුවචනයක් දාමු. ඔවුන් කිව්වා නේද? ඔවුන් කිව්වා they said that we එක මොකක් වෙනවද? Us. නෑ. subject pronoun එකන්නේ subject pronoun එකක්ම වෙන්න ඕනේ. දැන් ඔවුන් අපි කියලා හඳුන්වව ගන්නේ ඔවුන්වම නේද? Yes. ඔවුන් මේ අපි කියන වචනෙන් ඔවුන් හඳුන්වව ගන්නේ ඔවුන්වමයි. එතකොට අපිට ඒගොල්ලෝ වෙන්නේ ඔවුන් නේද? they said that they usually meet එකට මොකද්ද වෙන්නේ? met friends at the weekend. ඔවුන් සාමාන්‍ය යාළුවෝ හම්බ වුණේ weekend එකේ කියලා. David doesn't have any children. Davidට ළමයි කවුරුවත් නැහැ. ඕක කියන්නේ කවුරු හරි අපි හිතන්නු දැන් මේ වගේ කතා කියන්නේ ගොඩක් ගෑනු කට්ටියනේ. කේලම් වගේ කියන්නේ නේද? එතකොට අපි කියමු she said. ඇය කිව්වා she said. ඕනනම් that දාන්න ඕනනම් නොදාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. that එක අත්‍යවශ්‍ය නැහැ. right? David කියන්නේ නමක්. එතකොට ඒක වෙනස් කරන්න ඕනේද? No sir. නෑ. අපි එහෙමම දාමු. David doesn't එක මොකද්ද වෙන්නේ? didn't have any children. ඇය කිව්වා ඩේවිඩ්ට ළමයි කිසිවෙක් සිටියේ නැහැ කියලා. doesn't have එක didn't have උනා. doesn't have didn't have. දැන් මම මේ highlight කරන්නේ ඔයාලත් ওই වගේ highlight කරගන්න ඕන. ඔයාලා ගාව තියෙන color pen එකක් පාවිච්චි කරලා underline කරගන්න. එහෙම නැත්නම් circle කරගන්න. මම මේ highlight කරන කොටස්. Now let's go to number 8. Number 8. I don't go to the gym very often. මම නිතර gym එකට යන්නේ නැහැ. ඔය කතාව කියන්නේ කවුද? ඔයා හදන්න මේ කතාව කියන්නේ කවුද කියලා ඔයා හිතන්න. එහෙම හිතලා හදන්න. ඔහු කිව්වා he said. I එක මොකද්ද වෙන්න ඕනේ? he don't go එක didn't go to the gym very often. Next one. Lasit owns 3 houses in the city. Lasit IT owns can IT ක්‍රියාපදය IT ගෙවල් 3ක් 3 houses in the city. නගරයේ ගෙවල් 3ක් IT ලසිත්ට. ඒක කතාව කියන්නේ වෙන කෙනෙක්. කවුද කියන්නේ? Pamit said. Pamit said.
3 houses Three in the city. in the city. Yeah, 3 houses in the city. I never get up early on Sundays. Never කියන්නේ කවදාවත් නැහැ කියන එක. කවදාවත් නැහැ. හරි. ඕක කොහොමද හදන්නේ? මම ඉරිදාට කවදාවත් වෙලාවට නැගිටින්නේ වෙලාසර නැගිටින්නේ නැහැ. මම ඉරිදා දවස්වල කවදාවත් වෙලාසට නැගිටින්නේ නැහැ. කොහොමද කියන්නේ? Brother said. ඉතුරු ටික he never get up early on Sunday. get up කියන්නේ verb එක back shift වෙන්න ඕනේ, tense එක back shift වෙන්න ඕනේ. get up එක got up early on Sunday. on Sundays. ඉරිදා දවස්වල Sundays බහුවචන කරලා තියෙන බලන්න. Sunday වලට s දාලා බහුවචන කරා ඉරිදා දවස් කියන එක. ඉරිදා දවස්වල. ඊළඟට බලන්න. She meets her friend every Friday. ඇය ඇයගේ යාළුවව හමු වෙනවා හැම සිකුරාදාවකම. ඇය ඇයගේ යාළුවව හමු වෙනවා. හා කවුද කියන්නේ මේක? Mother said. ඕනනම් that down මේකට. that she meets එක met වෙනවා. her friend එහෙමමයි. every Friday. Friday is capital. Good. We don't travel much. අපි වැඩිය travel කරන්නේ නැහැ. Father said that we didn't travel much. father කිව්වොත් ඔයාට we කියන එක ගන්නත් පුළුවන්, ඕනනම් they කියන එක දාන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ තාත්තා කියලා තියෙන්නේ එයාගේ යාළුවෝ ගැන. ඔයාලා ගැනත් නෙවෙයි. ඔයාලා ගැන කිව්වනම් පවුලේ කට්ටිය ගැන කිව්වනම් ඔයාට පුළුවන් we කියලා ගන්න. තේරෙනවද මම කියන දේ? Yes sir. පවුලේ කට්ටිය ගැන කිව්වනම් අපි වැඩි travel කරන්නේ නැහැ කියලා එහෙමනම් we ගන්න පුළුවන්. එතකොට ඔයාත් අයිති හින්දා ඔයා අයිති නැති පිරිසක් නම් ඔයා කියන්න ඕනේ ඔවුන් කියලා නේද? Yes sir. ඔයාත් අයිති නම් ඔයාට පුළුවන් අපි කියන්න. ඔයා අයිති නැත්නම් ඔයාට පුළුවන් ඔවුන් කියන්න. එතකොට අපි ඔවුන් කියලා දාමු. මොකද මෙතන father නැතුව වෙන ඕනම වචනයක් දැම්මොත් බලන්න they විදියට තමයි එන්නේ. Right? They don't take a didn't වෙනවා. travel much. ඔවුන් වැඩි ඇවිද්දේ නැහැ කියලා. සංචාරය කරේ නැහැ කියලා. හරි. Heshan doesn't live in Chilo anymore. Heshan Chilo වල නෙවෙයි තව දුරටත් ජීවත් වෙන්නේ. anymore කියන්නේ තව දුරටත්. මෙතන දැන් මේවයි තේරුම් දාගත්තද? owns කියන්නේ IT කියන එක තේරුම ලියා ගන්න. owns කියන්නේ IT, never කියන්නේ කිසිදාක නැහැ. එහෙම නැත්නම් කවදාවත් නැහැ කියන එක. much කියන්නේ වැඩිය කියන එක. වැඩිය. anymore කියන්නේ තව දුරටත්. ඒ කියන්නේ මෙච්චර කල් එහෙම වුණා තව දුරටත් එහෙම නැහැ කියන එක. Heshan doesn't live in Chilo anymore. Heshan තව දුරටත් හලාවත නෙමෙයි ජීවත් වෙන්නේ. ඔක කියන්නේ වෙන කෙනෙක්. දැන් ඔයා කියන්නේ කවුද කියලා දාන්න. Sister said. Heshan didn't right live in Chilo anymore. In Chilo anymore. They work in a hospital. ඔවුන් වැඩ කරන්නේ hospital එකක. ඔක කියන්නේ කවුද? Aunt said that they කියන එක වෙනස් කරන්න එපා. They work. මොකද ඔයා මෙතන වෙනමම කෙනෙක්ටනේ මේක පොයින්ට් වෙන්නේ. ඔවුන් කියලා කියන්නේනේ. අපි කියලා කිව්වනම් ඔන්න ආන්ටිත් අයිතිනේ. එතකොට ප්‍රොනවුන් එක වෙනස් කරන්න වෙනවා. you කියලා කිව්වොත් ඔයා අයිතිනේ. එතකොටත් ප්‍රොනවුන් එක වෙනස් කරන්න ඕනේ. they කිව්වොත් වෙනමම කට්ටියක් ගැන කියන්නේ ප්‍රොනවුන් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. they work in a hospital. own hospital එකක වැඩ කරනවා කියලා. the work එක work වෙනවා. වැඩ කෙරුවා කියලානේ. they worked. Right. I have to work until 7 or 8 p.m. every night.
මට හැමදාම රැට 7 හෝ 8 වෙනකන් වැඩ කරන්න වෙනවා. Pavan said Pawan said that that I එක he වෙනවා. have to එක had to වෙනවා. work එක වෙනස් වෙනවද? නෑ, work වෙනස් වෙන්නේ නෑ. මොකද දන්නවද පුතා? to කියන වචනයට පස්සේ තියෙන verb එක stem verb එකක් විය යුතුයි හැම විටම. to වලට පස්සේ verb එකක් දානවා. ඒක අනිවාර්යයෙන්ම stem verb එකක් වෙන්න ඕනේ. මෙතන තව tense back shift කරන්න දෙයක් නෑ. මොකද have එක had කරානේ. එච්චරයි කරන්න තියෙන්නේ. have එක had කරානේ. ඒකත් highlight කරගන්න. until 7 or 8 වනතුරු කියන එක until කියන්නේ වනතුරු. until 7 or 8 pm every night. හැමදාම රැට. I don't want to go to the theater next weekend. මට theater එකට යන්න අවශ්‍ය නැහැ. ඊළඟ සතිය අන්තයේ. He said ඔහු කිව්වා he didn't wanted කරන්න බෑ. මොකද දන්නවද? didn't කරානේ දැන් මෙතන helping verb එක past කරාට පස්සේ main verb එක ආයෙ past කරන්න දෙයක් නැහැ. ඒක තේරෙනවද? මෙතන have to work නේ. ඒක had to work කරාට පස්සේ ආයෙ work එක past tense කරන්න දෙයක් නැහැ. මෙතන helping verb එක තමයි do කියන එක. එහෙම නැත්නම් don't කියන එක. ඒක past tense කරාම ඇති. main verb එක හැමම තියන්න. want to go to the theater next weekend. Yeah, go to the theater next weekend. We like working in a bank. We like working in a bank. මොකද්ද කරන්නේ මේකට? කවුද කිව්වේ මේක? They said that they like එක liked වෙනවා. ඒ verb එක විතරයි past tense කරන්නේ. ඊටු ටික past tense කරන්න දෙයක් නැහැ. වැඩ කිරීමට කැමති වුණා කියලා හැදුවා. right? like එක liked වුණා. එච්චරයි. දැන් ඊළඟ එක අපි නිකන්ම said දාන්න නැතුව කෙනෙකුට කිව්ව විදිහට දාමු. අර කියන්නේ told කියලා දාලා. කියන්න දැන් මේ කවුද කිව්වේ? She doesn't have enough time to do everything. ඇයට සියල්ලම කරන්න ඇති තරම් වෙලාව නැහැ. කවුද මේක කියලා තියෙන්නේ? she told. ඒ කියන්නේ ඇය කියලා තියෙන වෙන ඇයක් ගැන තේරෙනවද? මේ she කියන්නේ වෙන කෙනෙක්. මේ කතාව කියපු කෙනා වෙන කෙනෙක්. right? බලන්න. she told දැම්මට පස්සේ කිව්වේ කාටද කියලාත් දාන්න. කාටද කියලා තියෙන්නේ? she told කාටද කිව්වේ? that she නෑ. කියන ලද්දේ කාටද කියලා තියන්න ඕනේ. she told නිපුන් ඇය නිපුන්ට කිව්වා that she doesn't have එක මොකද්ද didn't have වෙනවා enough time to do everything. She told to Nipun that she didn't have enough time to do everything. told දැම්මම කියපු කෙනාත් දාන්න ඕනේ. right? said දැම්මම කියපු කෙනා අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කාටද කිව්වේ කියලා අවශ්‍ය නැහැ. right? next one. Tony hates durian. දැන් මේක තේරුණා නේද පුතා? yes sir. ඇය කිව්වා. දැන් මෙතන මේ she කියන එක අපි අයින් කරමු. මොකද දන්නවද? දැන් මෙතන she වෙනයිනේ. මෙතන කොහොමත් කියන්නේ ඇය කියලා කෙනෙක් ගැනනේ.
මේක කියමු සුපුන් කියලා. සුපුන් නිපුන්ට කිව්වා ඇයට සියලු දේ කරන්න වෙලාවක් තිබුණේ නැහැ කියලා. දැන් මේ ඇය කියන්නේ සුපුන්වත් නෙවෙයි නිපුන්වත් නෙවෙයි වෙනමම කෙනෙක්. වෙනමම කෙනෙක් ගැන මේ ෂී කියලා හඳුන්වන්නේ. ඒක තේරෙනව නේද? Yes, සුපුන් sir. and නිපුන් කියන්නේ බොයිස්ලා. එතකොට මේ ෂී කියලා කියන්නේ ගෑනු කෙනෙක්. ඒ කියන්නේ වෙන කෙනෙක් ගැන කියන්නේ නෙමෙයි. එතකොට මෙතනට ෂී දාගත්තොත් ඒක පැටලෙන හින්දා අපි දාගත්තා සුපුන් කියලා. ඒක පැහැදිලි නේද? Yes, sir. right. Tony hates durian. Tony කැමතිම නැහැ durian වලට. Tony hates කියන්නේ කැමතිම නැහැ කියන එක. Tony loves durian කියන්නේ Tony මාර කැමති durian වලට. right? මේක කියන්නේ කවුද? වෙන කෙනෙක් කියන්න ඕන. Tonyම කියන්නේ නැහැ. Tony කියලාම හඳුන්වව ගන්න නැහැ. Ashen told. Ashen told. Ashen. Ashen told Rashen. Okay. Ashen, Rashen, Yashen. Rhyming words, right? Poem එකක් ලියන්න පුළුවන්. Okay, මොකද්ද කියලා තියෙන්නේ? That Tony hates එක මොකද්ද වෙන්නේ? Hated durian. හරි. They normally travel by van. ඔවුන් සාමාන්‍යයෙන් ගමන් වල යන්නේ van එකේ. කවුද කියලා තියෙන්නේ? ඔහු කිව්වා. He said. එහෙනම් තමයි කිව්වා she said. that they එක වෙනස් කරන්න එපා වෙනමම කියන්නේ මේ කතාව කියපු කෙනාත් නෙවෙයි නම් මෙතන මේ ඇතුලේ තියෙන සබ්ජෙක්ට් එකෙන් හඳුන්වන්නේ මේ කතාව කියපු කෙනාවත් නෙවෙයි නම් ඔයාවත් නෙවෙයි නම් වෙනමම කෙනෙක්ව නම් ඔයා ඒ ප්‍රොනවුන් එක වෙනස් කරන්නේ නැත. they normally travel එක මොකද්ද වෙන්නේ? traveled by van. Traveled by van. හරි නේද? Okay. right. අපි present continuous past continuous එකත් කරා නේද? ඒකෙත් homework කරන්න කියලා මම කිව්වනේ. Yes, sir. right. ඒකත් බලමු. මෙතන ටිකක් ඉතුරුලා තියෙනවා. බලමු මේ ටික. Nisha is making a cake. Fatima told Jeffrey. නිෂා කේක් එකක් හදමින් ඉන්නවා ෆාතිමා ජෙෆ්රිට කීවාය. අපි දැන් මුලට ගන්න ඕනේ මොකද්ද පුතා මෙතන? Fatima told Jeffrey. දැන් බලන්න අතනදී අපි tense back shift කියලා කරේ නිකම්ම present tense තිවිච්ච verb එකක් past tense වලට හැරෙව්වා. මේ present tense තියුනේ මේක අපි ඒක past tense වලට හැරෙව්වා. මෙතනදී බලන්න මෙතන තියෙන්නේ present continuous වර්තමානයේ කරමින් ඉන්නවා. is am are එක්ක ing තමයි තියෙන්නේ. හරිද? ඒක අපි was were එක්ක ing වලට හරවනවා. එතකොට ඔයාලට තියෙන්නේ is හරි am හරි තියෙන එක බලලා ඒක was හරි were හරි කරන්න තමයි තියෙන්නේ. is am are තුනේ මොකක්ද තියෙන්නේ කියලා බලලා ඒක අදාළ විදිහට was හරි were හරි කරන්න තමයි තියෙන්නේ. වෙන දෙයක් කරන්න නැහැ. pronoun එක වෙනස් කරන්න ඕනේ. time expressions වෙනස් කරන්න ඕනේ. හරි බලමු. Fatima told Jeffrey that ඉතුරු ටික කියන්න. Nisha is making එක මොකද්ද වෙන්නේ? was making. ඒ ing verb එක වෙනස් කරන්න බෑ අපිට. අපිට පුළුවන් මේ helping verb එක past කරන්න විතරයි. ඒක පැහැදිලිද? Yes, sir. continuous tenses වලදී ඔයා කරන්න ඕනේ මේ be verb එක එහෙම නැත්නම් helping verb එක past tense helping verb එකක් බවට පත් කරන්න ඕනේ. ing verb එකට වෙනසක් කරන්න බෑ. හරිද? making a cake. right. ඊළඟ එක. The dog is barking at a thief. බල්ලා හොරෙක් දෙසට බුරමින් ඉන්නවා. ජනනි කිව්වාය. ජනනි said කියන එක මුලට ගමු. ජනනි said that the dog is was barking at the thief. බල්ලා හොරෙක් දෙසට බුරමින් සිටියා කියලා ජනනි කීවාය.
we are waiting for you they said ඔවුන් කියනවා ඔවුන් කිව්වා මෙහෙම අපි ඔබ එනතුරු බලාගෙන ඉන්නේ අපි ඔබ එනතුරු බලාගෙන ඉන්නේ එන බලන් ඉන්න ගමන් කියන එක අපි වායනකම් බලන් ඉන්න ගමන් මුලින්ම ගන්නෙ මොකද්ද they said ඊට පස්සේ we එක කියන්නේ we එකෙන් හඳුන්වගන්නේ ඔවුන්වම නේද they were waiting for you එක දැන් මේක පුතා ඔයාට කියලා තියෙන ඔයාට නේද එතකොට you කියන්නේ ඔයා නේද yes sir. මම එනතුරු බලා සිටියා කොහොමද කියන්නේ waiting for me මොකද object pronoun එකනේ වාක්‍ය අගට සාමාන්‍යයෙන් දාන්නේ I කියලා දාන්න බෑනේ I කියලා දාන්නේ වාක්‍ය මුලට දාන්න ඕන අගට දානවා නම් දාන්නේ සාමාන්‍යයෙන් me කියන එක එතකොට waiting for me waiting for I කියන්න බෑ හරි waiting for me කියලා තමයි කියන්නේ they said they were waiting for me good ඊළඟ එක the film is starting film එක පටන් ගනිමින් තියෙන්නේ Mary shouted Mary කෑ ගහලා කිව්වා මුලින්ම ගන්නෙ මොකද්ද Mary shouted අවශ්‍ය නම් that දාන්න පුළුවන් ඊට පස්සේ that the film was starting the film was starting right ඊට ටික අපි කතා කරා දැන් මේ ටික තමයි තියෙන්නේ I'm sleeping she told me ඇය මට කියලා තියෙන කතාවක් තමයි I am sleeping කියන එක එතකොට ඇය ගැන නේද මේ I am කියලා තියෙන්නේ yes sir. right එතකොට කොහොමද හැදෙන්න ඕනේ she told me that she that එකක් ඕනනම් දාන්න පුළුවන් that she am එක මොකද්ද වෙන්නේ I am නේ I'm වෙන්නේ am එකට වෙනවා was she නම් was නේ නේද she was sleeping එහෙමම දාන්න she was sleeping තේරෙනවද ඒක තේරෙනව නේද පුතා yes sir. right next one we are working she told me that they were working very good next one she is coming to the party she told me that she was coming to the party ඔයාලට දැන් හොඳ idea එකක් තියෙනවා මේ ගැන right he is talking on the telephone ඔහු දුරකථනයෙන් කතා කරමින් ඉන්නේ ඇය මට කිව්වා he was talking on the telephone ඔහු ටෙලිෆෝන් එකෙන් කතා කරමින් හිටියා කියලා Lisha is reading a book Lisha පොතක් කියවමින් ඉන්නේ she told me that Lisha was reading a book පොතක් කියවමින් හිටියා කියලා good I'm not going out මම එළියට යමින් නෙවෙයි ඉන්නේ ඇය කිව්වා that I කියන්නේ එයා ගැනම නේද yeah that she am එක was not going out very good ඔයාලට දැන් තේරෙනවා මේකේ සිස්ටම් එක තේරෙනවා right good ඊළඟ බලන්න we are not visiting Sigiriya during our trip අපේ trip එක අතරේ අපි සීගිරියට යමින් නෙවෙයි ඉන්නේ එහෙම නැත්නම් යන්නේ නැහැ කියන එක මේ කියන්නේ අනාගතේ යන්නේ නැහැ කියලා මේ කියන්නේ right she said that they we එක දේ වෙනවා were not visiting Sigiriya during our trip yeah during our trip කියන එක මොකද්ද වෙන්නේ ඔවුන්ගේ trip එක වෙන්නේ දැන් our කියලා ඇය කියන්නේ අපේ trip එක කියලා කියන්නේ එයාලගේ එක. එතකොට ඔවුන්ගේ එහෙම නැත්නම් එයාලගේ කියලා මොකක්ද ගන්න වචනේ?
their They trip ඔවුන්ගේ trip එක. ඒක තේරෙනව නේද? yes sir. පළවෙනියට තියෙන pronoun එකත් වෙනස් වුණා. ඒ කියන්නේ subject pronoun එකත් වෙනස් වුණා. object pronoun එකත් වෙනස් වුණා. Is that clear? Yes sir. Right. Next one. I am listening to a song. මම සින්දුවකට සවන් දෙමින් ඉන්නේ. ඔහු කිව්වා he said He said he was listening to a song. a song. සින්දුවකට සවන් දෙමින් හිටියා කියලා. Samit is working on in a shop. Samit shop එකක කඩේක වැඩ කරමින් ඉන්නේ. ඇය මට කිව්වා That Samit was working in a shop. Right. I'm not going to finish the class. මම ක්ලාස් එක ඉවර කරන්න නෙවෙයි යන්නේ. She told the students. ඇය ළමයින්ට කිව්වා මොකද්ද? that she was not going to finish the class නේ. Yes. She was not going to finish the class. Right. He isn't eating an apple. ඔහු apple ගෙඩියක් කමින් නෙවෙයි ඉන්නේ. ඇය මට කිව්වා මොකද්ද කිව්වේ? that he wasn't eating an apple. Next one. I'm buying a storybook. මම storybook එකක් මිලදී ගනිමින් ඉන්නේ. ඇය මට කිව්වා that she was buying a storybook. She was buying a storybook. Very good. Next one. He is never coming back. ඔහු නැවත එන්නේ නැහැ කවදාවත්. ඇය මට කිව්වා he was never coming back. ඔහු නැවත ආවේ නැහැ කියලා. Jitmi is studying a lot. Jitmi ගොඩක් පාඩම් කරමින් ඉන්නේ. She told me. ඇය මට කිව්වා Jitmi was studying a lot. Next one. I'm not writing a letter. මම ලියුමක් ලියමින් නෙවෙයි ඉන්නේ. She told me that she was not writing a letter. She was not writing a letter. That she was not writing a letter. Next one. We aren't singing a song. අපි සින්දුවක් කියමින් නෙවෙයි ඉන්නේ. She said they weren't singing a song. Next one. They are visiting the museum. ඔවුන් කෞතුකාගාරය බලන්න යමින් ඉන්නේ. ඇය කිව්වා they were visiting the museum. Yeah. Next one. She is eating dinner. ඇය රෑ කෑම ගනිමින් ඉන්නේ. She said that she දැන් මෙතන she වෙනස් නේද? දැන් ඇය කියන්නේ වෙන කෙනෙක් වෙන ඇයක් ගැන නේද ඇය කියන්නේ. මොකද ඇය පාවිච්චි කරපු වචනේත් ඇයම නේද? Yes sir. එතකොට එයාම කනවා නම් එයා පාවිච්චි කරන්නේ මම කියන වචනේනේ. මම කෑම කමින් ඉන්නේ කියලා කියන්නේ I කියන කෙනෙක් කියන්නේ. දැන් මේ ඇය කියලා එයා හඳුන්වලා තියෙන්නේ වෙන කෙනෙක්ව. එතකොට මෙතන she වෙනස්, මෙතන she වෙනස්. Right? That she මෙතන she කියන්නේ වෙන she කෙනෙක්. Is eating dinner මොකක්ද වෙන්නේ? Was eating dinner.
was having dinner කිව්වත් හරිය. හරිද? මෙතන ඕනනම් වරහන් ඇතුලේ දා ගන්න පුළුවන්. eating dinner කියන්නේ having dinner කියන එක තමයි. අපි සාමාන්‍යයෙන් eating dinner කියනවා අඩුයි. having dinner කියලානේ කියන්නේ. having 19th one. We aren't going to the library. අපි library එකට යමින් නෙවෙයි ඉන්නේ. කවුද මේ කතාව කියන්නේ? ඇය කියනවා, ඇය කිව්වා that they weren't aren't එක හැදෙනවා weren't විදියට. weren't going to the library. going to the library. They weren't going to the library. Next one. I'm coming. She said that she was coming. Very good. She was coming. Right. Present perfect to past perfect. මේකෙත් homework ටිකක් තියෙනවා. මේක ඉවර කරේ නැහැ නේද ඔයා? No sir. Right. අපි මේ ටිකක් දැන් කතා කරලාම නවත්තමු. Right. present perfect past perfect. දැන් present perfect කියන්නේ පුතා එක්ක has එක එහෙම නැත්නම් have එක past participle verb එක තියෙනවා. has හරි have හරි එක්ක past participle verb එක තියෙනවා. ඒක හැරෙනවා had එක්ක past participle verb එක විදියට. දැන් මම මෙතන කියලා දුන්නා. මේ තියෙන්නේ note එක. present perfect කියන්නේ has හරි have හරි එක්ක past participle verb. past participle verb කියන්නේ දැන් ඔයා දන්නවා කනවා නම් eat, කෑවා නම් ate, කන ලදි නම් eaten. eaten. right? ඒ වගේ මම verb list එකක් දාලා ඇත්තේ කලින්ම. ඒකේ මම tut එක දාලා ඇත්තේ regular verbs කියලා. right. දැන් අපි බලමු මේ examples වලට අමතරව මේ ටිකක් තියෙනවා අපි ටිකක් බලමු. right. හේමාල් කියනවා Lisha has tried to make වටලප්පන්. Lisha වටලප්පක් හදන්න try කරලා තියනවා. ඔය තියනවා කියන එක තිබුණා කරන්න විතරයි වාට තියෙන්නේ. has එක had කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේක අමාරු නෑ. pronouns තියෙනවා නම් ඒවා වෙනස් කරන්න has එක had කරන්න. have තියුණොත් ඒකත් had කරන්න. එච්චරයි තියෙන්නේ. එතකොට හේමාල් කිව්වා. අපි හදමු. හේමාල් කිව්වා කොහොමද කියන්නේ? Hemal said Lisha had tried to make වටලප්පන් නේද? ඊට පස්සේ බලන්න. අමල් කියනවා. අමල් කියලා තියෙන මෙහෙම. Richard has never gone to Candy. කොහොමද කියන්න ඕනේ? අමල් කිව්වා. අමල් said ඒකට that කියලා දාන්න ඕනේ. අවශ්‍යම දාන්න පුළුවන්. අපිට ඕනම reporting එකකට that දාන්න පුළුවන් questions වලදී බෑ. Okay. That Richard had never gone to Candy. Good. Next one. Ushan ඔන්න කියනවා I haven't seen my brother since 2018. 2018 සිට මම මගේ සහෝදරයව දැකලා නැහැ. Ushan said අවශ්‍ය නම් that දාන්න පුළුවන්. Ushan said that I කියන්නේ දැන් ඔහුනේ he hadn't කියන එක seen my brother කියන එක his brother වෙනවා ඔහුගේ සහෝදරයා හින්දා right since 2018 2018 සිට. good. next one. Kavit has fed the pets. fed කියන්නේ පුතා කෑම දීලා කියන එක. කන්න දීලා කියන එක. සුරතල් සතුන්ට කන්න දීලා කවිත්. ජීනා තමයි කියන්නේ. කොහොමද කියන්නේ ජීනා? Gina said that Kavit has එක මොකද්ද වෙන්නේ? had fed the pets. good. next one.
Ruby. Asit has not collected stickers. Asit stickers එකතු කරලා නැහැ. Ruby said Ruby said that Asit had not Ruby said that Asit had not collected his. Yeah. Asit stickers එකතු කරලා නැහැ කියලා Ruby කිව්වා. එකතු කරලා තිබුණේ නැහැ කියලා. Right? Okay. Next one. මේවත් දැන් තියෙන්නේ මේ මෙහෙම inverted commas ඇතුලේ right මේ කියපු කතා මේ තියෙන්නේ ඒවා වෙනම කියන්න ඕනේ නැහැනේ දැන් මේ කියපු කෙනෙක් මෙතන සඳහන් නැහැ ඔයා දාන්න අලුතෙන් She said he said he දැන් he එකම ගන්න එපා මොකද මෙතන he වෙනස් මෙතන heත් වෙනස් එතකොට ඔහු කියන්නේ වෙන ඔහු කෙනෙක් ගැන ඇය කියලා ගමු she said ඇය කිව්වා that he that he had read various kinds of books විවිධ වර්ගයේ පොත් කියවලා තියුණා කියලා next one they have played football ඔවුන් ෆුට්බෝල් සෙල්ලම් කරලා තිබුණා he said that they had played football. Yeah. Next one. He has gone to the library. Ashen said. Ashen කිව්වොත් දැන් අශේන්වම හඳුන්න ගන්නවා වෙනවා he දාලා. එතකොට පැටලෙන්නේ නැති එකක් අපි දාමු. දැන් මේ he කියලා දිනොත් කිව්වේ ඇය කියලා දාමු. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. Asheni said that දැන් මේ ඔහු කියන්නේ වෙන කෙනෙක් ගැන දැන් මේ අශේනි කියන ළමයා කියන්නේ වෙන පිරිමි ළමයෙක් ගැන ඔය කතා කරන්නේ he has gone එක had gone to the library right next one we have shopped in this market අපි මේ මාකට් එකේ shop කරලා තියෙනවා shopping කරලා තියෙනවා කොහොමද කියන්නේ දැන් මේක කිව්වේ ළමයි කියලා ගමු එහෙම නැත්නම් අපි ගමු ඔවුන් කියලා they said that they had shopped in this market. this එකට මොකක්ද වෙන්නේ this කියන වචනෙට මොකක්ද වෙන්නේ හොඳට බලන්න that වෙන්න ඕනේ that market එතකොට මේ මාකට් එක කියලා ඔයාලට කියන්න බෑ ඒ මාකට් එක කියලා තමයි ඔයා කියන්නේ next one we have watched this movie අපි මේ ෆිල්ම් එක බලලා තිබුණා අපි බලලා තියෙනවා බලලා තිබුණා කියලා කොහොමද කියන්නේ කවුද මේ කතාව කියන්නේ මුලින් friends said that they had watched this movie කියන එකට this movie මොකක්ද වෙන්නේ that movie එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ this එක that වෙලා තියෙනවා